කාගේවත් වැරදි නෙමෙයි ඕවා. එතකොට මේ දැන්වත් පිනක් කරගෙන ඊළඟ ආත්මයක් අරගෙන ආත්මයක් කියන්නේ මනුස්ස ආත්මයක් විතරක් නෙමෙයි. තේරෙනවද? දැන් උඹට ආත්මයක් නැහැනේ. ඒ මකකා ඉන්නේ විතරනේ තියෙන්නේ. ඒ ඉන්න ගිහිල්ලා රුවන්වැලි සෑය ගාව. හරි. හරිද? ඒ බෑ. එතකොට කොහෙද යන්න කැමති? නවගොමුට මේක එකයි යන්න ඕනේද? නැතුව මම දැන් අරගෙන අයින් කරන්න බෑ. එහෙම කැමති නැද්ද? නවගොමුෙන් අයින් වෙනවද? කවද්ද යන්න ඕනේ? හෙට යන්න? නෑ. එහෙනම් අවුරුද්දට කලින්. අවුරුද්දට කලින්. අවුරුද්දට තව පොඩි දවසයි තියෙන්නේ. එතකන් මේ දරුවාට කරදරයක් කරන්නේ නැද්ද? ඈ? එතකන් ජීවත් වෙන්නේ කොහොමද? දැන් දරුවා ලෙඩ. එහෙම නේද? කොහෙද තියෙන ලෙඩ? එතන. දැන් තමුන් ඉන්නේ එතනද? ඈ? දැන් එතන ඉන්න බෑ ඊට පස්සේ. දැන් කොතනද ඊට පස්සේ ඉන්නේ? දැන් එතන ඉන්න තමයි ලෙඩ වැඩි වෙන්නේ. තේරෙනවද? ඒක කොතන ඉන්නේ එතකන්? නෑ හෙට කොහොම හරි හෙට නවගොමු යනවා. තේරෙනවද? හෙට නවගොමුට ගියා නවගොමුෙන් එතනින් අයින් වෙනවද? ඈ? එහෙනම් හෙට යන්න කැමතිද? එහෙනම් හෙට යන්න ඕන. හරිද? එහෙනම් එහෙම කරන්න ඕනේ හෙට යන්න ඕනේ හෙට ගිහලා හෙට එතනින් අයින් වෙන්න ඕනේ. මොනවද අයින් වෙන්න ඕනේ? නෙළුම් මල් ටිකක් විතරයි. නෙළුම් මල් ටික මල් කීයක් ඕනේද? පහක්. මොන පාටද? ගම්පාට. ගම්පාටි පාට. කාට දෙක තියන්න පූජා කරන්න ඕනේ. ඒක පිළිමේ තියන්නේ ඉතන. ඔව්. කාගේ පිළිමේද? ඒක නම් මතක නෑ. කොතනද තියෙන එකද? ඉස්සරහම යනකොට හම්බෙන්නේ. ඔව්. එතනට ගිහලා මොකක් කියලා දෙක පූජා කරන්න ඕනේ. මොකක් කියලාද පූජා කරන්නේ? ඒ තමුන් කවුද එතකොට? මේ නිදාස් වෙන්න කියලා කොහොමද කියන්නේ? තමුන්ගේ නම මොකක්ද? ඇත්ත කියන්න ඕනේ බෑ ඈ. හොඳට මතක් කරලා තමුන්ට ඉන්න කාලේ යාළුවෝ කිව්ව මොකද්ද? දන්නේ නැහැ. තමුන්ගේ හැඩරුව මොන වගේද? මතක නැහැ. හැඩරුව බලන්න පුළුවන් නේද? ඔළුව පාත් කරා පල්ලෙහාට ශරීරය සම්පූර්ණයෙන් යටේ නම් උඩට නිකන් බැලුවා. තමුන් ඇඳන් ඉන්න එක බලන්න පුළුවන් නේ. ඒ වගේ අර ටික ඔළුව පාත් කරලා බලන්න ඕනේ යටේ නම් උඩට නිකන් බලන්න ඕනේ. බලනකොට හැඩ ටික හැඩරුව ඔක්කොම කියන්න ඕනේ. තමු මහතයිද? ඈ මහතයි? බොරු කියන්න බෑ බයි ඈ. තමුන්ගේ මූණ රවුන්ද? මං අහන දේ ඔව් ඔව් කියන්න බෑ. මම කියන්නේ බොරු. මට ඇත්ත කියන්න ඕනේ උනාට. තේරෙනවද? හා. දෙප්පු. රවුල. මේ වගේ කියන්නේ යට ටික විතරද? උඩ නෑ. ඒකත් හරි. තමුන් විතර කලිතම කොයි හරි තමුන් ඇඳගෙන ඉන්නේ. ඉනේද තියෙන්නේ? නෑ. නේද? කොයි හරි තියෙන්නේ. ඉන්නට පල්ලෙයින්ද? උඩි. ඉන්නටත් උඩි. එතකොට රමුන්ට ඒක අයින් වෙන්න පුළුවන්. ඈ? හැබැයි වෙන්න ඕනේ ඒක. තේරෙනවද? දැන් කොහොමද පිළිගන්නේ? මමත් යනවා. තේරෙනවද? මමත් ගිහිල්ලා තමයි ඒක අයින් කරන්නේ එතන. නේද මේ අතේ තියෙන මොකක්ද කියලා දන්නවනේ. නේද? මොකද්ද? ඈ? එතන ගියා කියලා මට එතන දෙල්ලන් දාන්න බැයිද? පුළුවන්ද? අතාරන්න ඕනේ. පුළුවන් නේ. ආන් ඒක තමයි මම කියන්නේ. හරිද? එතන ගියාත් ඒ ටික කරනවා. බොරු කරගෙන හිටියෝ. හොඳින් මේ කියන්නේ. තේරෙනවද? ඒ විදිහට වෙන්න ඕනේ. යනවා. ආයෙත් නැහැ. කොහෙටද යන්නේ?
නවගොමටලා ඉන්න. එල්ල ඉන්න. ඉඳලා කාගෑරි එකකට පයින්නවද? වෙන්න බෑ බයි ඈ. වෙන්නේ නෑ නේම? නවගොමේ කොතනද ඉන්නේ එතකොට ගිහිල්ලා? බෝගයි. බෝගහට යන්න බාරගනීද බෝගයි? ඉන්න අය බාරගනීද? බාරගනි. ආයෙ වැරදි වෙන්න බෑ ඉතින් එයාට ඈ. යන හැම වෙලාවෙම කතා කරනවද මට එතකොට එතන ඉන්න? මම මේ තව ඉන්නවා කියලා. කියනවා? කොහොමද කියන්නේ? කොහොමද මට කියන්නේ? ඇත්ත කියන්න ඕන බොරු කරන්න බෑ. කොහොමද කියන්නේ? බොවත්තක් ඉඳලා දාන්න. එතන යනකොට. හැබැයි ඒක වෙන්න ඕනේ ඈ. හරි බලමුකෝ ඈ. එහෙම වෙනවද කියලා. එන හෙට දවසට නිකන් ඉන්න පුළුවන්. හැබැයි ලෙඩ කරන්න බෑ එතන. ඈ? කොතනද ඊට පස්සේ ඉන්නේ? ටැංකිය. කොයි ටැංකිය උඩද? වතුර ටැංකිය. කොහේ වතුර ටැංකියද? වතුර ටැංකිය උඩ ඉඳලා ඊට පස්සේ යන්න උදේ ලෑත් වෙනකොට නගිනවද? එනවා. හැබැයි මේ මොහොතේ ඉඳන් ඉන්න බෑ කිය අමාරුව තියෙන්න බෑ. මම රෑ 12ට හරි නැවත මෙතනට ගෙන්නන නෑ. දන්නවනේ? ඒ වෙන කොහමද දිවුරන්නේ කොහමද දැන් මට ඒක? ඒ වෙන්නේ කරන්නේ නැහැ කියලා. එහෙනම් බිමට ගාලා දිවුරන්නේ. තමුන් දිවුරන්න ඕනේ. නැතුව මට විශ්වාස කරන්න බෑ. වෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ. සත්‍ය කරන්න ඕනේ මෙතන. නැත්තම් උනොත් එම් මං ආයෙ රෑ 12ට විතර මං දඟලන්න ඕනේ. මොකද? රූපයක් කල්ලා. දේව රූපයක් කල්ලා දුන්නා. ඈ? දැන් මොකද කියන්නේ? කොහොම සත්‍ය කරන්නේ මට? එන්නේ නැහැ කියලා. ඈ? කොහොමද කරන්න පුළුවන්? කතා කරන්න වෙලා ගන්න බෑ මට. අද වීලාතර මම නිදා ගන්න ඕනේ. මම හිත යනවා. ඔව්. නෑ අද දැන් ටැංකියට වතුර ටැංකියටලා ඉන්නවනේ. ශරීර කුඩේ දැන් මේ මෙතනින් පිට වෙනවනේ. ඔව්. දැන් මේ මෙතනින් කොහොමද යන්නේ මෙතනින් යනකොට? මට මොකද්ද පෙන්වන්නේ? ගියා කියලා අඟවන්නේ කොහොමද? මම නම් දැනගන්නේ මම යන විදිය. සම්මුන්ට මට ඔප්පු කරන්න පුළුවන් කොහොමද මම ගියාද මේ අයින් වුණා දැන් මේ පිට උනේ මෙතනින් කියලා. ටැංකියටලා ඉන්නවා කියලා. දරුවාගේ ශරීරයට මම කිසිම ආරක්ෂාවක් දාන්නේ නැහැ. මොකද ආරක්ෂාව තමයි දෙන්න බෑනේ. හෙට යන්න. එහෙම නේද? ඒක තමයි. දැන් කොහොමද මෙතනින් පිට වෙන්නේ කොහොමද? ශරීර කුඩින් පිට වෙලා ටැංකියටලා යන්නේ කොහොමද? ඒක ගියා විතරයි මම යනවා. එළියට යන්න ගන්නේ මෙතනින් යන්න ඕනේ. මෙතනින් මට පෙන්වන්න ඕනේ යන විදිය. ඒකයි මම කියන්නේ. මට සංඥාවක් දෙන්න ඕනේ. එතකොට මම පිළිගන්නවා. නැත්තම් මම ඔය බොරු කියන අයට අවුලලා තියෙන ඕන තරම් මම දන්නවා මේ බොරු කියන ඒවා. කොහොමද කරන්නේ? සංඥා මොකක්ද දෙන්න පුළුවන්? මට එහෙම කියන්න තේරෙන්නේ නැහැ මම යනවා. යනවා. මම කියන විදිහට කිව්වොත් යන්න පුළුවන්ද එහෙම? ඈ? එහෙම තේරෙන්නේ නැද්ද? බයි මට මෙතන මේ ලොකු දෙයක් නෙවෙයි. මට හෙට ගන්නත් පුළුවන් අනිතර ගන්නත් පුළුවන් මෙතනට. දැන් පුළුවන්ද? ඔව්. පුළුවන් නේද? ඒක තමයි. එහෙනම් බොරු කරන්න බෑ. සත්‍යයිද? එහෙනම් ඔප්පු කරන්න සත්‍යයි කියලා සත්‍ය කරන්නේ කොහොමද මට? විමඩ කාලා සත්‍ය කරන්නේ. වෙන්ද. කාටද? කාටද වඳින්නේ? කාට වැඳලාද කියන්නේ? ඈ මට වැඳලාද? හැබැයි වෙන්න බෑ ඊට පස්සේ මට වැඳලා ගියා කියන්නේ දායක වෙන්නත් බෑ විදිය ඈ මම දන්නවනේ ඉතින් වරදක් කරන්නේත් නැහැ කොහොමඩත් එහෙම කියලා මම දෙල්ලමට ගන්නත් බෑ එහෙම බැයිද පුළුවන්ද බැයිද කතා කරන්න බෑනේ එහෙනම් එහෙම වෙන්න බෑ ඈ අද දවසේ විතර හෙට උදේ වෙනකොට යන්න ලෑස්ති වෙන්න ඕනේ ඈ උදේ ලෑස්ති වෙනවා දැන් දරුවා ලෑස්ති වෙනාට ඒකම යන්න ඕනේ යන්න එන්න කතා කර ඉන්නේ නැහැ හැබැයි තනියෙන් යන්න ඕනේ මට. තනියෙන් යන්න දන්නේ නැහැ දරුවා එක්ක යන්න ඉපේ. එතෙන්ද ගියේ. තේරුණා මට. එතෙන්ද යන්න පුළුවන්. තනියම? ඔව්.
එතන ගිහලා පිට වෙන්නේ කොහොමද ඒතර? පුරුන්නේ බෝග. ඒතර දරුවා යන්නේ. ඒ කිව්වේ දැන් මේ ඉන්න දරුවා. දැන් තමුන් ඉන්නවනේ ශරීර කුඩුවක් කෙනෙක් ඉන්නවනේ. ශරීරේ තියෙන දරුවා. බස් එකේ. දරුවා තනියෙන් යන්න ඕනේ. තනියෙන් යවන්න බෑ. තනියෙන් යන්නේ. බෑ. එහෙම කිසි දෙයක් වෙන්නේ නෑ. තනියෙන් යවන්නේ නෑම. දරුවාට තනියෙන් යන්න තේරෙන්නේ නැහැ. ගිහිල්ලා නෑනේ. තේරෙනවා. නෑ යන්න දෙන්නේ නෑ. එහෙම යන්න දෙන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙමනම් දැන් මං අර ගන්නවා. ගන්නද? අරගෙන මං ගිහින් දාන්න. ශරීර කූඩෙන් පිට කරගෙන. එහෙම කරන්නද? ඈ එන්න කැමතිද එහෙම? මොකේද දෙන්නේ? බෝතලෙට එනවද? නිකම් බෝතලෙට දෙමෙ එන්නේ ඈ. දෙයි ගෙඩියකට. ඈ? අපි මාසයක් ඉර කරලා තියෙනවා දෙයි ගෙඩිය. ඒකට කැමතිද? කැමති නෑ. තව දෙනකන් ඉර වෙලා ඉන්න පුළුවන්ද? හෙට විතරයි. හෙට නිදාස් වෙන්න ඕනේ. දැන් හෙට මං ගිහිල්ලා එතකොට දැන් නවගමුවට ගිහලා කොතනින්ද මං නිදාස් කරන්න ඕනේ? බෝගාගාවට ගිහින්. බෝගාගාවට ගිහිල්ලා. හැබැයි ශරීර කූඩුවෙන් රින් ගන්න බෑ. නෑ. ඒකයි. ඉන්නේ නෑනේ. යනවා නම් යන්න පුළුවන් පින් ගත්තට පස්සේ එතනින් ඈ. බෝධිනා පින් ගන්න පුළුවන්. ඉතින් ආයෙ අයිස් ගානේ උන් ළඟට යන්න බෑ. හරිද? අයිස් නේ බීඩියක් බොනේ එක ළඟටවත් යන්න බෑ. නැති වුණත් ඒ තත්ත්වෙට පත් කරන්නත් බෑ. තේරෙනවද? පුළු එහෙම වෙනවද? ඔව්. දැන් නිකන් ඔළුව උඩ දෙයි ගෙඩිය තිබ්බොත් එනවද? තේරෙනවද එන්නේ? ඔව් උඩ ඈ? ඔව්. තේරෙනවද? දැන් තමුන් කොතනද ඉන්නේ ශරීරේ? එතනම ඉන්නවා. ඉඳුම ඉන්නවා. ඉන්නවා කියලා දන්නවා මන් දැන්. නමුත් දීප්පට පස්සේ මං කතා කරන්න ඕනේ ඉන්න ඕනේ. එන්නේ පුළුවන්ද එන්නේ? බෑනේ? බෑ. අරගන්නේ ගිහින් දාන්න ඕනේ යන්න. යන්න නෙමෙයි මං අහන්නේ. දැන් දෙයි ගෙඩිය මං ඔළුවට තියනවා. ඔව්. එන්නේ කොහමද? නිකන් ඇතුළට එන්න පුළුවන්ද? ඔව්. දෙයි ගෙඩිය ඇතුළට එන්න පුළුවන්? පුළුවන්. නිකන් එන්න පුළුවන්? කොහමද එන්නේ? ඒක නම් දන්නේ නැහැ පුළුවන්. මං ඒතර ගන්න ඕනේ නැද්ද ඒකට? ඕනේද ඕනේ නැද්ද? එහෙනම් එන්න පුළුවන් කියලා කියන්නේ කොහොමද? දැන් මං දන්නේ නැති ක්‍රමයකුත් තියෙනවද දන්නේ නැහනේ. ඒක හිතෙනවා. නිකන් එන්න පුළුවන් කියලා. හැබැයි තියනවා තියලා ආවේ නැත්නම් මේකෙන් දෙන්නේ ඈ. වෙනවද මේක? ගන්න. මේකට බයද? මම ගන්නවා ඈ. ඒක දවසට විතරයි ඈ. වෙන්න බෑ බෑ ඈ. මම දන්නවනේ මගේ හැටි. දරුවා හිට යන්න ඕනේ. එතකොට මම යන්න ඕනේ. ඔව්. දැන් මට යන්න සල්ලි. ඒක කොහොමද ලැබෙන්නේ? දරුවා දෙයිද? දෙන්නේ යවන්නේ කොහොමද මං? මං ඊළඟ කරා යන්නේ. ඔය වන්නති එක්ක ගිහින් දාගන්න. තමුන් වෙලා දෙන්න ඕනේ මට යන්න.